ඉතින් කොහොමද ඔයාලට? අපි මේ ජීවන ගමනේ තැනින් තැනට කොනින් කොනට මොහොතින් මොහොත යාත්‍රා කරන නිසා අපි තීරණය කරා මේ හැම යාත්‍රාවක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් එහෙනම් channel එක subscribe කරලා set වෙන්න අපිත් එක්ක මේ ජීවන ගමනේ සෞන්දර්ය චාරිකාව යාත්‍රා. අපේ මුල්ම යාත්‍රාව පිටත් වුණේ ගම්පහ මිනුවන්ගොඩ වැෑගුව ප්‍රදේශයේ පිහිටා ඇති ගම්බාර සිද්ධ සෝනියම් දෙවියන්ගේ අඩවියටයි. ගැමි වහරට අනුව ගම්බාර අප්පච්චි කියලාත් කියනවා. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමුග කියලා අපි දැනගෙනම යමු දෙහනම් නමෝවිත්තේ මේ ස්ථානය වන්දනා කරන්න. මේ තියෙන පාවහන් තබන ස්ථානය. මේක නොමිලේ පවත්වාගෙන යන සේවයක්. තෙල් මල් පහන් එහෙමත් මෙම වෙළඳසැල් වලින් මිලදී ගන්න පුළුවන්. අතන සෙරෙප්පු තියන්න ස්ථානයක් තිබියදීත් අපේ බෙදිමතුන් දේවල් දොරටු ඉස්සරහම පාවාන් තියලා එනවා. එහෙම කරන්න එපා කියලා දැන්වීම් පුරුත් ගහලා තියෙත්. මුලින්ම මෙහෙම දෙයක් කිව්වට සමා වෙන්න. මල් පහන් හා සුවඳුම් ආදිය රැගෙන අපි මුලින්ම ගමන් කරන්නේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න. මේ ස්ථානයේ තමයි පහන් හා සුවඳ කුරු දැල්වන්න තියෙන්නේ. මෙතන පෝලින් දෙකක් තියෙනවා. එකක් බුදුමැදුරට, අනෙත් එක සෝනියම් දේව මන්දිරයට. ඔන්න අපි අමාරුවෙන් ආව මල් පූජා කරන තැනට. මේ ස්ථානයේ තරමක් සෙනග අධිකයි කෙම්මුර දිනයන්ට. සෑම දවසකම උදෑසන 6 සිට රාත්‍රී 12 දක්වා විවෘතයි. ඒ වගේම මේ ස්ථානය පාලනය වන්නේ ගලේ දේවාලයේ සිදුවත් සමිතිය නම් සමිතියකි. අපේ සමිතියේ මහත්ම මාත්‍යන්ට ස්තුති කරන්න ඕනේ මේ ස්ථානය රැකගෙන යනවට. ඊට පස්සේ අපි යනවා මේ ස්ථානයේ වැඩවිසෙන කතරගම, දැඩිමුණ්ඩ, පත්තිනි, විභීෂණ හා සමන් ආදී දෙවියන්ට මල් හා පඳුරු ආදී පූජා කරන්න. ඉන්නන්තුරු අපි යනවා ගම්බාර දෙවියන්ට විලඳ මේ පැණි පූජා කරන්න. කවුද මේ ගම්බාර දෙවියන්? ඒ ගම්බාර දෙවියන් වන්දනා කරන්න කලින් මේ අනිත් දෙවිවරුන්ට වන්දනා කරන්න. ඒ ගැන දැනගන්න ස්කිප් නොකර වීඩියෝ එකේ රැඳී ඉන්න. ඈත අතීතයේ ඉන්දියාවේ වඩිග දේශයේ වාසය කරන වඩිග රජුක බිසව තමයි යෞදගිරි කියන්නේ. ඇය ඊටාම රූමත් කාන්තාවක්. දවසක් උඩුමහන්තලේ සක්මන් කරමින් ඉන්නකොට අහසින් වඩින දෙවි කෙනෙක් ඇයව දකිනවා. දැකලා ඇය කෙරෙහි ආසාවක් ඉපදිලා යෞදගිරියගේ ඇඟට ඇතුල් වෙනවා. ඉන්පසු ඇය සමග කාම සංභෝගයේ යෙදෙනවා. දේවිය සිහිමූර්ජා වෙලා වැටෙනවා. සිහිමූර්ජා වෙලා ඉන්න දේවිය දැකපු රජතුමා හොඳටම බය වෙනවා.
රජතුමා ඍෂිවරු කැඳවලා මන්ත්‍ර ජප කරලා දේවිය සුව කරගන්නවා. ඒ අවස්ථාවේදී රජ්ජුරුවෝ දැනගන්නවා දේවිය ගැබ්බරයි කියලා. රජතුමා ඊටාම සතුටටපත් වෙනවා. ගැබ්බර දේවිය කිසිම කෑමක් නොකා ඇඹුල් ಜಾති පමණක් ආහාරයට ගන්නවා. දේවියට අමුතු විදිහේ දොළදුකක් ඇති වෙනවා. ඒ තමා ස්වර්ණාභරණ වලින් සැරසිලා සර්පයන් ඇඟේ පැලඳගෙන නුවර ඇතුලේ ගමන් කරන්න ඕනි කියන දොළදුක. මේක අහපු රජතුමාට හොඳටම කේන්ති යනවා. රජතුමා බිසව මරන්න නියෝග කරනවා. පසුව ඇය ගැබ්බර නිසා මාලිගාවෙන් පිටුවහල් කරනවා. කාලයාගේ ඇවෑමෙන් දේවියට පුත් කුමාරයෙක් උපදිනවා. රජතුමා මේ පුත් කුමාරයාට බමුණන් ලවා නමක් දානවා. ඒ තමා ඔඩ්ඩි වඩිග කියන නම. කුමාරයාගේ දේහ ලක්ෂණ බලපු බමුණන් අනාවැකියක් කියනවා. කුමාරයා මහානුභාව සම්පන්න බවත් 7 වෙනි වේදි මාලිගාවෙන් පිට වෙලා අවුරුදු 16 සම්පූර්ණ වුණාට පස්සේ රජතුමා හා පරිවාර රාජ්‍යයන්හි රජුරුවන් මරා දමා වඩිග දේශයේම අත්පත් කරගන්නා බවත් අනාවැකිකරුවන් කියා සිටිනවා. මේ අනාවැකිවල සත්‍යතාවය දන්න රජතුමා කුමාරයාව මරන්න නියෝග කරනවා. නමුත් පසුව කුමාරයා කෙරෙහි තියෙන දාරක ස්නේහය නිසාම රජු එම තීරණය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ කුමාරයා 7 වෙනි වේදි මාලිගාවෙන් පිට වෙලා වනගත වෙනවා. දවසක් කැලේ ඇවිදිමින් ඉන්න ඔඩ්ඩි කුමාරයා හුඹහක් දකිනවා. ඒකේ හිටපු නයින්ගේ දල කඩලා විස ටික මොහු උරා බොනවා. නයි ටික ඇඟ වටේ ඔතා ගන්නවා. පොළොංගු, මාපිල්ලු වගේ විසකුරු සර්පයන් අරගෙන දෙල්ලේ ඔතා ගන්නවා. කුමාරයාට මේ විස හින්දාම කෙමෙන් කෙමෙන් යක්ෂාවතාරයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. යක්ෂාවතාරයක් බවට පත් වුණු කුමාරයා නයි දල, පොළොං දල, කරවැල් දල, මාපිල් දල, උගුරැස්ස කටු, දෙහි කටු, කිඹුල් කටු වලින් මාලයක් හදලා දෙල්ලේ දා ගන්නවා. බමුණන් කියපු විදිහටම මොහු 16 වෙනි වියේදී පියා සහ පරිවාර රජවරුන් මරා දාලා වඩිග දේශය අත්පත් කරගන්නවා. කුඩා සතුන් මරා දමින් ඕන්ම කමින් වඩිග දේශයේම බියවද්දගෙන ඉන්නවා. දෙසමුණි රජතුමා මුණ ගැහෙන්න යන වඩිග කුමාරයා නරලව මිනිමස් කන්න වරමක් ඉල්ල ගන්නවා. වරම ඔහුට ලැබෙනවා. ඉන්පසු මහා කිල නාගරාජයා හමු වීමට යන ඔඩ්ඩි යක්ෂයා නාරජුගේ දල සතරෙහි වාසය කරන යක්ෂ දූවරු වන ටකරි, මකරි, යාමි, ජමදූති යන යක්ෂ දූවරු 4 දෙනා තම සේනාවට එකතු කර ගන්නවා. ඒ වගේම අයිලක්කණ්ඩි, මයිලක්කණ්ඩි, වචක්කණ්ඩි, තොටක්කණ්ඩි, අසේනි, දිසේනි, කාලරාත්‍රි සහ තස්මා යන යක්ෂණියොත් ඒ අය ගිරිවරත් තම සේනාවට එකතු කරගන්නවා. ඔන්න අපි කතාවෙන් විලඳ මීපැණි පූජා කරන තැනටත් ආවා. මේ ආකාරයට විලඳ හා මීපැණි සකසාගෙන අපිට පූජා කරන්න පුළුවන්. මේ විලඳ හා මීපැණි මේ ස්ථානයේ ඇති වෙළඳසැල් වලිනුත් මිලදී ගන්න පුළුවන්. මේ ආකාරයට විලඳ හා මීපැණි පූජා කර මේ ස්ථානයේ ඇති කන්නලව් ගාථා ඇති පත්‍රිකාගෙන එම කන්නලව්ව කියවා තම දුක් ගැනවිල්ල දෙවියන් වහන්සේට කියනවා. අපි ආයෙත් උප්පත්ති කතාව පැත්තට හැරෙමු. යක්ෂයෝ විතරක් නම් බැරිය. මේ යක්ෂ දිව්‍ය ලෝකෙටත් යනවා. තවතිසා දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු බය කරලා සිරාට්ට, වාරට්ට, හොරාට්ට යන දෙවිවරුත් තම සේනාවට එකතු කරගන්නවා. දැන් මේ ඔඩ්ඩියශ්‍යා ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායම විශාලානුවර ගම්නියම් ගම් විනාශ කරමින් මිනීමස් කමින් වාසය කරනවා. කිසිම මන්ත්‍රයකට බැරි වෙනවා මේ යක්ෂයව බන්ධනය කරන්න. විශාලානුවර වැසියෝ තෙලිඟු දේශයෙන් දක්ෂ ඇඳුරෙක් එක්කගෙන එනවා. ඔහු අලුතෙන් මන්ත්‍ර ලක්ෂ ගාණක් ලියමින් ජප කරමින් යක්ෂයව බන්ධනය කරන්න උත්සාහ කරනවා. ඔහු මන්ත්‍ර ජප කරමින් ඉන්න එක් අවස්ථාවක ඔඩ්ඩි යක්ෂයා පුස්කොළ පොතට බන්ධනය වෙනවා. මේ යකාව පුස්කොළ පොතේ හිර කරපු ඇඳුරා රත්තරන් නූල් වලින් මේ පොත තද්දට ගැට ගහලා මුහුදේ පා කරලා යවනවා. ඔන්න ඉතින් විශාලානුවර යක්ෂ භීතියෙන් බේරගන්න. අපි දැන් යන්නේ පළතුරු වට්ටිය අරගෙන පූජා කරන්න. විලඳ මීපැණි පූජා කරලා ඉවර වෙලා පළතුරු වට්ටියක් ගන්න එන එක මට නම් ටිකක් පහසුයි. කැමති නම් පළතුරු අරගෙන වෙලා හදා ගන්නත් පුළුවන්. ඒ වගේ දේවල් වලටත් සියලු පහසුකම් මේ ස්ථානයේ තියෙනවා.
පළතුරු අට්ටිය අරගෙන අපි දැන් යනවා දේවාලය තුළට. හැබැයි මෙතන කපු මහත්තුරු නෑ. නමුත් තමුන්ගේ හිතේ තියෙන විශ්වාසයෙන් දෙවියන්ට කියන එකක් තමයි ඉතින්. අපේ පූජාවට්ටියටත් අංකයක් දීලා මෙතනින් මේ මහත්තුරු තියෙනවා. ඒවා දේවාලයේ තුලින් තබා නැවත අපිට බාර දෙනවා. අපි ආයෙත් උප්පත්ති කතාව පැත්තට හැරෙමු. දැන් මේ යකය කරදරේ ඉවරද? විශාලාමානුවරට නම් ඉවරයි. මුහුදේ පා කරලා ආපු මේ පුස්කොළ පොත පාවෙලා එන්නේ ලංකාවේ දකුණු වෙරළ තීරයට. ඉතින් මේ පුස්කොළ පොත හමුවන්නේ මාතර ප්‍රදේශයේ සිල්වත් ඇත්තෙකුට. අදටත් මාතර කිව්වම අපිට නිරායාසයෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන මතකයට එනවනේ. ඒ ඉතින් මේ පුස්තකය නිසා දන්නෙත් නැහැ. කොහොම හරි පොත ලැබුණු පුද්ගලයාට දෙවියන් හීනෙන් ඇවිත් කියනවා මේ පොත දිගාරින්න එපා කියලා. ඌ ඒකත් පිළිගෙන පොත දිගාරින්නේ නැතුව තමා සන්තකේ තබා ගන්නවා. මේ අතර කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් දෙවිනුවර වන්දනා කරන්න එනවා. පෙර කිව් පුස්කොළ පොත තිබුණු පාසක මහත්තයාගේ ගෙදර රාත්‍රී නවාතැන් ගන්නවා. පුස්කොළ පොත අයිති පුද්ගලයා හිතනවා කුලියාපිටියෙන් පැමිණි උපාසක මහත්තයා Tamanටත් වඩා සිල්වත් ඇත්තෙක් කියලා. එහෙම හිතලා පුස්කොළ පොත ඒ මහත්තයාට බාර දෙනවා. හැබැයි එක කොන්දේසියක් විතර. මොනම හේතුවකටවත් මෙම පොතෙන් රන් නූල් ලිහලා පුස්කොළ පොත දිග නොහරින ලෙසට පොරොන්දු කරගන්නවා. ඒ විදිහට තමයි ශූන්‍යම් යක්ෂයා සිරවී සිටි පුස්කොළ පොත කුලියාපිටිය ප්‍රදේශයට එන්නේ. කොහොම හරි උපාසක මහත්තයාගේ අසල්වැසියෙක් මේ පොත ගැන දැනගන්නවා. ඒ සොරාගෙන රත්තරන් නූල් ලිහලා පොත දිගාරිනවා. එවිට එක පාරට මොග්ඩියක්ෂය එළියට එනවා. අන්න එහෙම තමයි විශාලා මානවර සැඟවුණු උඩ්ඩියක්ෂයා ලංකාවෙන් මතුවේ. මේ අවස්ථාවේ දෙවියන් කෑ ගහලා කියනවා කඹලාහිර කරුණු යනුවෙන්. නමුත් ඔඩ්ඩියක්ෂයා පෙරමෙන් ගම්කොටු අනසමින් මිනීමස් කමින් කුලියාපිටිය ප්‍රදේශයේ ත්‍රාසය බීතිය රජ කරවන තැනක් බවට පත් කරනවා. මේ මහා විනාශයෙන් පීඩා විඳින ජනයා අතර හිටියා දෙවියන්ගෙන් පවා වරම්ගත් රාජපත්ම මුදියන්සේ නම් ඉතා සෙල්වත් ඇත්තෙක්. එතුමා තම දේවවරම් භාවිතා කරලා පත්තිනි දෙවියන්ට මේ අවනඩුව කියා සිටිනවා. ඒ අවස්ථාවේ පත්තිනි මෑණියෝ කියා සිටිනවා නවගුණ මන්ත්‍රය ලක්ෂවාරයේ බැගින් ජීවන් කරමින් නවගුණවැල් 7ක්. එනම් නවගුණ මන්ත්‍රය ලක්ෂ 7 වාරයක් මෙතුරු නවගුණවැල් 7ක් පත්තිනි මෑණියන්ට ලබා දෙන්න කියලා. උන්වහන්සේ ආසට පැන නැගී නවගුණවැල් ඔඩ්ඩියක්ෂයාගේ ගෙලට විසි කරනවා. මෙල්ලෝනු ඔඩ්ඩියක්ෂයා රාජපත්න මුදියන්සේ මහතා ඇතුළු පිරිස යොදාගෙන මැතුරු කඹ මගින් හිර කරනවා. කඹදමා නැත්තම් කඹලා හිර කරපු තැන ඒ ගම අදටත් කබලෑ ගම නමින් හඳුන්වනවා. අපි දැන් බලමු ශූන්‍යම් යක්ෂයා කොහොමද ශූන්‍යම් දෙවියන් උනේ කියලා. එහෙම මෙල්ල කරගත්ත ශූන්‍යම් යක්ෂයාට පත්තිනි දේවිය කියා සිටිනවා ශූන්‍යම් වීදියට අරක් ගන්නා ලෙසත් ආතුරයන්ට පිහිටවන ලෙසත්. නැවත කිසිම දෙනක මිනීමස් නොකන බවට පොරොන්දු කරගත් පසු ශූන්‍යම් යක්ෂයාට ශූන්‍යම් දෙවියන් ලෙස පත්තිනි දෙවියන් විසින් දේව වරමක් ලබා දෙනවා. කාලයක් යක්ෂයෙක් වෙලා ඉඳලා ඊට පස්සේ දේව වරමක් ලැබුණ නිසා මොහුට අර්ධ දේව කියලත් හඳුන්වනවා. ඔන්න ඔහොම තමයි ශූන්‍යම් යක්ෂයා ලංකාවේදී ශූන්‍යම් දෙවියන් බවට පත් වෙන්නේ. ලංකාව පුරා සියලු ගම්බිම් වල පැවති දේවාලයන්හි මොහු වෙනුවෙන් පූජා පවත්වනවා. මොහුගේ ප්‍රධාන දේවස්ථානය තමයි මොහුව කබලා මෙල්ල කරගත් ස්ථානයේ පිහිටා තියෙන කබලෑ දේවාලය. නිසා මොහුට කබලෑ මුත්තා, කබලෑ අප්පච්චි යන නම් වලින්ද හඳුන්වනවා. ඒ වගේම අපි අද මේ යාත්‍රා කළ මිනුවන්ගොඩ ගලේ දේවාලය, මාවනැල්ල අලුත්නුවර පල්ලේ දේවාලය, ඇම්බැක්ක පල්ලේ දේවාලය, දෙමටගොඩ බේස්ලයින් දේවාලය වැනි දේවාල ශූන්‍යම් දෙවිඳුන් උදෙසාම කැපවුණු දේවාල. මෙම දෙවිඳුන් කාලයක් තිස්සේ රැකගත් විශ්වාසය නිසාම කතරගම දෙවිඳුන්ගේ අගමැති හා විධායක තනතුරත්, උපුල්වන් දෙවියන්ගේ පණිවිඩකාර තනතුර, අලුත්නුවර දැඩිබුන්න දෙවියන්ගේ අධිකාර තනතුරත් ශූන්‍යම් දෙවිඳුන් විසින් දරනවා. අන්න ඒ නිසා තමයි ගම්බාර අප්පච්චිව වන්දනා කරන්න කලින් කතරගම දෙවිඳුන්, උපුල්වන් දෙවිඳුන්, අලුත්නුවර දෙවිඳුන් වැඳ පුදා ගත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔහුගේ බල පරාක්‍රමයන් ලංකාව පුරාවම පතුරවමින් ගම්බාර දෙවියන් ලෙස ලංකාව පුරාම වැඩ හිටින්නේ. දේවාලයේ තරමක් පසුපසට වන්නට
ගණ දෙවියන්, ලක්ෂ්මී දෙවියන් හා සරස්වතී දෙවියන් වන්දනා කරගන්නත් අපට පුළුවන්. තවද මෙම ස්ථානයේ ඉතා විශාල සූනියම් දේව ප්‍රතිමාවක් ඉදි වෙනවා. මේ සියලු වැඩකටයුතු ඉවර වෙලා අප මේ ස්ථානයේ බාර ඔප්පු කරන මහත්මයෙක් ලබා දුන්නු කිරිබත් දානයක් ලැබුණා. හැම දවසකම මෙවැනි කටයුතු මෙම ස්ථානයේ පැවැත්වෙනවා. අපේ සියලු වැඩකටයුතු ඉවර වෙලා අපි සියලු දෝෂ අන්ධකාරවල දෝරින් භූත වෙලා යන්න කියලා හිතාගෙන පොල් ගෙඩියක් ගහන්නයි මේ හදන්නේ. පස්වාන් දාසකර මේ ශ්‍රී ලංකා දීපයේ අතුරු සිදුරු නොමැතිව ගම්කොටු බාරව සියලු නරසතුන්ගේ පූජාවන්ට දිවස් වෙලා ඒ සියලු සත්‍යයට ශාන්ති දාණය සලස්වන ශ්‍රීමත් සිද්ධ ශූන්‍යම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට දොහොත් මුදුන් තබාගෙන වැඳගෙන කියා සිටින කන්න ලවනම් ඉද්දි මහා බලය ඇති සිද්ධ ඔඩ්ඩි ශූන්‍යම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ නීලවර්ණ දේහයකින්නා එසේ උරඟ වාහනා රුඩෝ ත්‍රිශූලයේ ගිනිකබල වඩිය කඩුව එක් අතක දරා ඇති භයංකාර රාක්ෂ අවතාරයක් නොවාගෙන ලේකොළගේ කටින් සිරස ගෙලා අත උදරේ වටා නංවා ශර්ප බාණයක් ගෙන ඔප්නගී යකුන් පිරිවරාගෙන ගමන් කරන සිද්ධ බලකාර ශූන්‍යම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ මේ අසරණ වූ මාගේ කන්න ලව්වට දෘෂ්ටි දිවැස්සලා වදාරන්න නොදෙන කළ වරදක් ඇතොත් ක්ෂමා වී මාගේ අදහස් ඉෂ්ට කර දී වැඩවදාරණ සේක්වා. ಶಿವಮಸ್ತು ನಮೋ ರಾಮ ಕಂದಸೇನ ಸಮಾಗಮ ವಡಿಗ ತಂತ್ರ ಮಣಿಕಂಠ ಬುದ್ಧಿಮಂಗಲ ನಮೋ ನಮಃ ಅಗ್ನಿಬಂಧಂಚ ಹಸ್ತೇನ ವಡಿಗ ಕಾರ್ಗತೆ ಮುಖೇನ ವಿಷ ಸರ್ಪೇನ ಶೀರ್ಷೆ ಪಂಚಕೇಶಕೆ ಉದರೇ ನಾಗ ಪಂದಾಮಿ ನೀಲೋ ದುರ್ಗ ವಾಹನ ಶೂನ್ಯಂ ದೇವತಾನಾಮ ಮೈಹಂ ಪಾದಕೆ ನಮಃ ನಾನಾವರ್ಣ ಮಹಾತೇಜೋ ಓದಾತ ಭಯ ವಾಹನೋ ಬ್ರಹ್ಮ ಸಂಚಾರಕೋ ದೇವೋ ඉදම් පුඤ්ඤානුමෝදතු. එහෙනම් ඔබ සියලු දෙනාට ගම්බාර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ඊළඟ යාත්‍රාව වෙනකම් ඔබ සියලු දෙනාට ගම්බාර දෙවියන්ගේ පිහිටයි.